හෙලෝ ළමයි හෙලෝ 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 අපේ හස්බන්ඩ්ගේ රාජභෝජනය තමයි මේ තියෙන්නේ කියන්නේ පරිප්පු. හැමදාම හදන විදියට යාට පරිප්පු දෙන්න බැරි නිසා මම කල්පනා කරා මේක වෙනස්ම විදියකට හදන්න. ඒ කියන්නේ මෙන්න මේ වගේ විදියකට වෙනස්ම විදියකට පේනවා නේද? මේ කොට කොට තියෙන ළමයි පරිප්පු. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්නම් කොහොමද මේක හදන්න කියලා. මුලින්ම කරන්න ඕන පරිප්පු ටිකක් හොදලා අරගෙන පෙඟෙන්න තියලා හොඳට බ්ලෙන්ඩ් කරලා මෙන්න මේ වගේ ස්ටීමර් එකකට දාලා ඒක හොඳට තඹ ගන්න ළමයි. මේ තියෙන අපේ තැඹිච්ච පරිප්පු අරගෙන කම අඩු වෙන්න තඹ ගන්න. ඊට පස්සේ අපි මේක මේ වගේ පොඩියට කොට කපා ගන්නවා. හරිද? ඊට පස්සේ මේ තියෙන මම වෙන් කරගත්ත කොටු ටික මේකට ළමයි අර බ්ලෙන්ඩර් කරද්දිම ලුණු ටිකකුත් දාන්න කලින් මට කියන්න අමතකුණා. ඊට පස්සේ ළමයි මේ වගේ භාජනයක් අරගෙන එකට තෙල් ටිකක් දාලා හොඳට රත් වෙන්න තියන්න. රත් වුණාට පස්සේ මේ වගේ සුදු ලුණු දාන්න. සුදු ලුණු දාලා හොඳට මේ වගේ කලවම් කරලා ගන්න. ඊට පස්සේ අපි මේකට දා ගන්නවා කපාගත්ත ආයමත් සුදු ලුණු, අමු මිරිස්, කරපිංචා මේ හැමදේම මේකට දාලා හොඳට කලවම් කරන්න. කියන්නේ ළමයි අර රන්වන් පාට ඒ වගේ පාටක් එනකම් හොඳට කලවම් කරන්න. පේනව නේද? ඔන්න දැන් ටිකක් පාට ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ මම මේකට එකතු කරනවා මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු, තුන පහ, ලුණු මේ හැමදේම එකතු කරනවා පොඩ. ඊට පස්සේ අපි මේ වගේ හොඳට අර පළවෙනි පොල් කිරි ටික කියන්නේ උකු පොල් කිරි ටික මේකට හොඳට මිශ්‍ර කරලා හොඳට හැඳි ගන්න. ඊට පස්සේ මේක මේ වගේ අර ගොජ ගාලා නටන කම්ම හොඳට හැඳි ගන්න ළමයි. ඊට පස්සේ අර කොට කපාගත්ත අපේ පරිප්පු කොටු ටික මේකට දානවා. හරිද? දැන් ඉතින් ළමයි මේක හොඳට වහලා හොඳට මේක ටිකක් අර නටන්න දෙන්න හොඳට අර කිරි ටික නටන්න එපා. ඊට පස්සේ අපි මේකට බෙදපු 3-5 කුඩු ටිකක් පොඩ්ඩක් දාගන්න. ඔයාලා අරගෙන තියෙන ප්‍රමාණය අනුව මේකට මේ වගේ බෙදපු 3-5 ටිකක් දාගන්න. දැන් ඉතින් අපි හදලා ඉවරයි. මේ තියෙන්නේ මම හදපු රසම රස කොටිකුටු පරිප්පුව. මේක ළමයි ටිකක් හදන්න කරදරයක්. ටිකක් ෆ්‍රී එකේ ඉන්න වෙලාවක නම් ඉතින් හදලා බලන්න පුළුවන්. කොහොම වුණත් කමන්නේ. හස්බන්ඩ් මම මේක දීලා බලනවා. එක්කෝ දිනන් එයා පරිප්පු කයි. එහෙම නැත්නම් පරිප්පු කණ එක නවත්තලා දායි. ඔයාලත් හදලා බලලා ඉක්මනට මට කමෙන්ට් එකක් දාන්න.